හොඳයි තෙරුවන් සරණ හැම දිනාටම කාරුණික පින්වතුනි අදත් මම බොහොම කෙටි පණිවිඩයක් සමාජගත කිරීම සඳහායි මේ වීඩියෝ එක මුදා හරින්නේ ඔය අන්තර්ජාලයේ බොහෝ විට අපිට දකින්න ලැබෙනවා ඔය කුමක් දැන් ස්වාමීන් වහන්සේලා මොකක් හරි දේශනාවක් හරි මොකක් හරි එකක් අරලාගෙන ගොඩක් අය මේ ඒකට කමෙන්ට් දාලා තිබෙනවා මේ මහානායක හිමිවරු දැන්වත් මේ අවදිවන්න ඔය වගේ පණිවිඩ දාලා තිනවා අපිට දක්ින්න ලැබෙනවා. කියන්නේ කවුරු හාමුදුර කෙනෙක් කිව්වොත් මේ බුදුහාමුදුරු පුතේ ලංකාවේ කියලා ඔන්න ඒකට දැන් මහානායක හිමිවරු මේකට ක්‍රියාමාර්ග ගන්න කියලා කමෙන්ට් දාලා තිනවා දකින්න. ඇත්තටම මහානායක හිමිවරු ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ ඕවට නෙමෙයි. ක්‍රියාමාර්ග ගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඕවට ඔය වගේ දේවල් ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍ය නැහැ. හේතුව ඇත්තටම මේ මිනිස්සු කොටස් කීපයකට අපිට මිනිසුන්ව වර්ග කරන්න පුළුවන්. ද ආගමක් ඇදහිමේදී වුණත් පින්වතුනි කොටස් කීපයකට මිනිස්සු වර්ග වෙනවා. උගත් බුද්ධිමත් සමාජයක් ඉන්නවා. ඒ ඇත්තෝ පරිශ්‍රණාත්මකව ඉතිහාසය කරුණු සහිතව දෙයක් පිළිගන්න අය. දැන් උදාහරණයක් ගත්තොත් දැන් බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කරේ නැහැ කියන අදහස. ඇත්තටම බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩියා කියලා හිතාගෙන හිටියා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඒ ජීවත් වෙච්ච යුගය සහ ජීවත් වෙච්ච ප්‍රදේශය බලද්දී උන්වහන්සේ ලංකාවට වැඩම කරන්න කිසිම හේතුවක් අවස්ථාවක් නැහැ. ඒක සම්පූර්ණ සාහිත්‍ය කතාවක් බව ඒක පරිශනාත්මකව ඉතිහාසය විග්‍රහ කරන හදාරන අය දන්නවා ඒක. ඒක දන්නවා. ඒක උගතුන් දන්න කාරණා. බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ නම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඉපදුනේ ඉන්දියාවේ නම් ලංකාවට වැඩම කරන්න කිසිම පරිසර සාධකයක් නැහැ කියලා ඔබ හොඳ ඉතිහාසඥයෙක්ගෙන් ඔය පිළිබඳ ඉතිහාසය පිළිබඳ විශේෂඥයෙක්ගෙන් මහාචාර්යවරයෙක්ගෙන් ඔබ පිළිබඳව ඔබ කරුණු කාරණා සාකච්ඡා කරලා ඔබට ඒක දැනගන්න පුළුවන්. එහෙම සිදුවීමක් සිදුවන්නට කිසිම හේතුවක් නැහැ කියලා. ඉතින් එවැනි දැනුම් පද්ධතියකින් අය මේ ඒක ස්පර්ශ කරන්නේ මේ විදිහට බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩින්න හේතුවක් නැහැ. බුදුහාමුදුරුවෝ වැඩි නැහැ ලංකාවට. ඒ විදිහට. ඉතින් එවැනි දැනුම් පද්ධතියක ඉන්න කට්ටියගේ යම්කිසි දේශනාවක් ආවොත් ඒ දේශනාව එන්නේ මේ විදිහට. ඒකට කාටවත් බයින්න බෑ. කාටවත් එයාට මේ මුකුත් කියන්නේ මොකද ඒ ඇවිල්ලා ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කළා කියන කතාවක් ඒක. එතකොට එවැනි පිරිසක් ඉන්නවා. එතකොට බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනා කියන පිරිසක් ඉන්නවා. දැන් ඒ ඇත්තන බයින්නත් බෑ කාටවත්. මොකද හේතුව බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනා කියලා ඒ ගොඩ නැගෙන පිරිස ඒ පිරිසෙන් සමාජ හානියක් වෙන්නේ නැහැ නේ පින්වතුනි. දැන් මොකද වෙලා තියෙන හානිය? ඒ අතු දහමත් එක්ක ඉන්නවා. එතකොට ඒ බුදුහාමුදුරු ඉපදුනා කියලා විශ්වාස කරන ප්‍රදේශ වලට ඒගොල්ලෝ යනවා. ගිහිල්ලා ඒ තැන් වන්දනා කරනවා. සමහරට ඒ තැන් අනාගතයේදී දියුණු වෙන්නත් පුළුවන්. ඒ වගේ ප්‍රදේශ අනාගතයේදී මිනිස්සු වන්දනා කරන්න ගියොත් ඒ වගේ ඒක විශ්වාස කරන පිරිසක් වන්දනා කරන්න ගියාට පස්සේ පැත දියුණු වෙන්න පුළුවන්. දැන් මේක මේ අපේ රටට වෙච්ච හානිය මොකද්ද? බුදුහාමුදුරුවෝ මේ සිද්ධාර්ථ ගෞතම වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා ඒක පිළිගන්න පිරිස ඒ අදහසින් ඉන්නවා. ඉතින් ඒකට කාටවත් දඬුවම් කරන්න මේ මහානායක හාමුදුරුවෝ මේකට ක්‍රියාත්මක යුතුයි කියලා එහෙම මේ කරන්නේ. මොකද බුදුහාමුදුරුවෝ ඇත්තටම සිද්ධාර්ථ ගෞතම වහන්සේ ඇත්තටම මේ හිටියේ කොහෙද කියලා කාටවත් නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ. කාට නිශ්චිත කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට සමහර අය ඉන්නවා ඒගොල්ලෝ ආගම පිළිගන්න කැමති ඊළඟ උපතක් පිළිබඳ විශ්වාසය. ඉතින් ඒකට හරියන්න ඒ දේශනාවක් තියෙනවා මේ මැරලා ගිහිලා ආයෙ උපදිනවා මෙන්න මේ විදිහට පින්කව මෙහෙම උපදිනවා මෙහෙම පින්කව මෙහෙම උපදිනවා ඒ විශ්වාසයෙන් ඉන්න පිරිසකුත් වෙන බහුතරයක් ඉන්නේ එහෙම අය. ඉතින් ඒගොල්ලන්ට ඒකට හරියන්න දේශනා කරන අයත් ඉන්නවා. ඒතකොට പ്രേත ලෝක දිව්‍ය ලෝක වගේ දේවල් වලට ආසයන් ඉන්න මිනිස්සු ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට හරියන්න പ്രേත වත්තුව තියෙනවා විමාන වත්තුව තියෙනවා. ඒ දේශනා කරන අයත් ඉන්නවා. ඉතින් මේ විදිහට ඒ මනස් මට්ටමට අනුව ඒ මානසික මට්ටමට අනුව ඒ දේශනාව ගලාගෙන යන සුවයක කිසි කෙනෙකුට කියන්න බෑ මේක හරි බුදුදහම කියලා. කොහොමද හරි බුදුදහම කියන්නේ? මොකද ත්‍රිපිටකයෙන් කියනද? ත්‍රිපිටකය කියන්නේ සම්පූර්ණ දැනුම් පද්ධතියක්. ත්‍රිපිටකය කියන්නේ අනුරාධ දැන් මහානායක හාමුදුරුවෝ ත්‍රිපිටකයට විරුද්ධව කවුරු හරි කෙනෙක් මේ දේශන පවත්වනවා කියලා කවුරු හරි කියන මහානායක හාමුදුරුවෝ මේකට ක්‍රියාත්මක විය යුතුයි කියලා කවුරු හරි කියනවා නම් මහානායක ස්වාමීන් වහන්සේලා වුණත්
ත්‍රිපිටකය පරිශීලනය කරා නම් උන්වහන්සේලා දන්නවා මේක එහෙම සම්පූර්ණ බුද්ධ දේශනා නොවනවා කියලා. ඒක දන්නවා. ඒ කියවලා බලන්න කොහෙත්ද? ඒක දන්නවා. මේක සම්පූර්ණ බුද්ධ දේශනාව බුදුවරයෙකුගේ දේශනාවක් නෙවෙයි මේක දැනුම් පරිදියක් කියලා දන්නවා. ඒ නිසා මේ කතා කර ස්වාමීන් වහන්සේලා ඒ බුද්ධි මට්ටමට අනුව තමයි මේ කතා කරන්නේ. ඒ කතා කරන දේ පිළිගන්න පිරිස ඒක ෆලෝ කරලා ඒගොල්ලෝ යම්කිසි සැනසීමක්, සුවයක්, අවබෝධයක් ලබා ගන්නවා. ඒකට කාටවත් මේක හරි මේක වැරදි කියලා කිසි කෙනෙකුට මේ කතා කරන්න බෑ. කතරන් බෑ. ඒ නිසා කාටවක දනු දැම්මට මතක ඊපෙරේද මම දැක්කා මේ වීඩියෝ එකක් මේ බුදුහාඳුර ලංකාවේ පහළ වුණා කියලා කතා කරන ස්වාමීන් වහන්සේ නම දේශනා පවත්වන අතරේ තව ස්වාමීන් වහන්සේලා පිරිසක් කියලා මෙතන ඒ ස්වාමීන් වහන්සේ එළවනවා. දැන් එහෙම කොහොමද කරන්නේ? ඒ දේශනාව අහගෙන ඉන්නේ ඒකත් එක්ක අනුගත වෙච්ච පිරිසක් නෙද බුදුහාඳුරෝ ලංකාවේ ඉපදුනා කියලා පිළිගන්න ඒ අනුව කටයුතු කරපු ඉතින් ඒකෙන් කාටවත් හානියක් වෙලා නැහැ නේ. ඉතින් එයාව එළවන කාටද තියෙන අයිතිය? කාටද තියෙන අයිතිය? ඉතින් ඒ වගේ මහා විකෘතතාවයක් යනවා මේ සමාජය තුළ. දැන් මගේ දේශනාව යන්නේ මේ නිවීම කියන එක. නිවීම කියන එක ස්පර්ශ කරන්න කැමති පිරිසකට විතරයි. ඔය නැතුව මැරලා ගිහලා උපදින කතන්දරවක්වත් මේ දිව්‍ය ලෝක, පෙරේත ලෝක ඔය බහූබූත මගෙන් නැහැ. මම කතා කරන්නේ මේ නිවීම කියන එක කොහොමද අවබෝධ කරගත්තේ කියන ස්වභාවය තමයි. ඉතින් ඒකට කැමති. මම දන්නවා 100 දෙනෙක් මගේ දේශනාවක් ඇහුවා 103 දෙනා ඉන්නේ මගේ දේ ස්පර්ශ කරන. හැබැයි ඒ 3 දෙනා තමයි මොකද ඒ 3 දෙනාට ඒ 103ට ඒ 3 දෙනාට මේ පණිවිඩය ඇහෙන්න ක්‍රමයක් තියෙන්න බෑ. ඒ 3 දෙනා වෙනුවෙන් තමයි මම හඬාවති කරන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේක ගලාගෙන යන්නේ පින්වතුනි. ඉතින් මහානායක හාමුදුරුවෝ මේ ඕවට මැදිහත් වෙන්න ගිහිල්ලා මේ තීරුමක් නැහැ. කිසිම තීරුමක් නැහැ. මොකද මහානායක හාමුදුරුවෝ ඉන්නේ ඕවට මැදිහත් නෙමෙයි දහම කතා කරන ඒවට මැදිහත් වෙන නෙමෙයි. ඔන්න මැදිහත් වෙනවා මැදිහත් වෙන්න ඕන එක කාරණක් මම කියන්නම්. මැදිහත් වෙන්න ඕන. මේ පන්සල් වල තිබෙන මේ අයිතිවාසිකම් කියලා අටමගලයක් ඇවිල්ලා තියෙනවනේ පින්වතුනි. ඔක කොයි යුගයේ ආවද කියලා නම් මම හරියට දන්නේ නැහැ. මේ භික්ෂුන් වහන්සේලාට පන්සල් අයිතිය කියලා එකක් අයියලා දෙනවා දැන්. ඉතින් බොහෝ වෙලාවට ඒ නිසා සමහරට වැඩිමහල් භික්ෂුන් වහන්සේට තමයි පන්සල් අයිති වෙන්නේ. ලොකු හඳුර අපහාතුරට පස්සේ. සමහරට මේ වැඩිමහල් භික්ෂුන් වහන්සේ තනිකර දුස්සීලෙක්. බොහෝ අපි දැකලා තියෙනවා දුස්සීලයි. බොහෝ සාසන විරෝධී කටයුතු වල නිරත වෙලා ඉන්නවා. ඒ දුස්සීල භාවය උනාට එයාට අර තියෙන අයිතිය නිසා එයා බොහෝ වෙලාවට අපි දකිනවා අර සිල්වන්ත සුපේසල මේ ශාසනික යමක් කරන ස්වාමීන් වහන්සේලාට බොහෝ වෙලාවට ඒ විහාරස්ථානේ වැඩ ඉන්නවනේ හිරිහැර කරනවා. සමහරට එළවල දානවා. මොකද තමන්ගේ තියෙන අයිතිය නිසා. ඉතින් ඒක ශාසනයට ප්‍රශ්නයක්. මේ ශාසනය වෙනුවෙන් සිල්වන්තව ගුණවන්තව බණක් දහමක් කියදෙමින් තමුණුත් නිවීමටපත් වෙමින් තමුණුත් නිවීමටපත් වෙමින් අනේකාටත් නිවීම ස්පර්ශ කිරීම කටයුතු කරන බොහෝ භික්ෂුන් වහන්සේලාට අර විහාරාධිපති කියලා මේ අයිති ක්‍රමයක් මේකේ තියෙන නිසා ඒ හැම විහාරාධිපති හාමුදුරුවෙකු නෙමෙයි මම කියන්නේ සමහර විහාරාධිපති හාමුදුරුවෝ බොහෝ දුස්සීලයි. නමුත් ඒගොල්ලෝ දුස්සීල භාවයේ ඉන්න නිසා අර සිල්වන්ත ස්වාමීන් වහන්සේලාට කෙනෙහිලිකම් කරමින් මොකද ඔවුන් වට දායකයෝ එකතු වේවි ඔවුන්ට ප්‍රසාදයක් ඇති වෙනවා කියලා ඒකට ඉරිසියාවෙන් උන්ට විනාශකම් කරමින් කරදර කරමින් ඒ විහාරස්ථානයේ එළවල් දාන ස්වභාවයක් අපට දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේකට මෙන්න මේ වගේ දේකට මැදිහත් වෙනවා. මොකද මේක මේ දහම මිනිසුන් අතරට යෑමේදී ලොකු ප්‍රශ්නයක් මේක. මොකද දුස්සීලකට බලය ගිහිල්ලා සිල්වතුන්ට හිරිහැර කරන ක්‍රමයක්. මෙන්න මේවටයි මහානායකින්වරු මැදිහත් වෙලා මේ අයිතිවාසිකම් ක්‍රමය මේ සංඝ ශාසනයට හෙනියක් වෙලා තියෙන. මේ පන්සල අයිතිවාසිකම් ක්‍රමය මේ ක්‍රමෙ වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙලා සිල්වතුන්ට ගුණවතුන්ට ඒ විහාරස්ථාන වල වැඩ සිටීමින් ඒ ආගම පතාවත් කරන පරිසරයක් හැදෙන්න ඕනේ. ඒයි විය යුතු දේවන්නේ. මහානායක ස්වාමීන් වහන්සේලා මැදිහත් වෙන්න ඕනේ සිල්වතුන් වහන්සේලාට ගුණවතුන් වහන්සේලාට මේ ශාසන සේවය සිද්ධ කිරීමට පරිසරයක් සැකසීමටයි උන්වහන්සේලා මැදිහත් යුතු වන්නේ. එයයි අද දිනේදී මම මේ කෙටි දේශනාවෙන් සිහිපත් කරන්නේ. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි.